හයි යාළුවනේ කලින් කොටස අවසන් වුණ හැටි ඔයාලට මතක ඇතිනේ ෂෝයන්ව පස්වෙනි මට්ටමට තෝරගත්තනේ. එහෙනම් අපි යමු අද කොටස බලන්න. පහෝදා උදෑසන ෂෝයන් තමාට ලැබුණු සුභෝගභෝගී කාමරයෙන් අවදි වුණා. මොචෙන් පැවසූ පරිදි අසල ඇති වෙළඳ වීදියට ගොස් තොරතුරු සෙවීමටත් අවශ්‍ය ඖෂධ පැළෑටි මිලදී ගැනීමටත් ඔහු තීරණය කරා. අන් අයට තමාගේ අයිඩෙන්ටිටි එක නොපෙනෙනසේ ෂෝයන් යාන් ෂෝ ලෙස නිල් පැහැති උගත් ලේඛකයෙකුගේ ඇඳුමෙන් සැරසී වෙළඳ වීදියට ගියා. ඔහු තොරතුරු ලබා ගැනීම සඳහා කුඩාතේ කඩයකට ගොස් වාඩි වුණා. එතන සිටි පිරිස අතරින් අමුතුම කෙනෙක් වුණේ ද තාපස ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක්. කොල්ලෝ පරිස්සමෙන් ඔය තාපස තරුණයාගේ ඇඟෙන් අමුතුම විදිහේ ශක්තියක් එනවා. ෂොයන්ගේ මනසින් රන්වන් මකරජු කියනවා. ෂොයන් තමාගේ ආත්ම ශක්තියෙන් ඔහුව පරීක්ෂා කිරීමට හැදුවත් එම තරුණයාගේ සිරුරේ යම් දෙයකින් එක ආවරණය වෙලා තිබුණා. එකවරම අර තාපස තරුණයා පැන ඇවිත් ෂොයන්ගේ මේසයෙන් වාඩි වුණා. හමුවීමත් ලොකු ආසනාවක්. අපි යාළුවෙමු. මගේ නම මූෆෙන්. ඔහු හුරුබූඩ් ලෙස සිනාසෙමින් කිව්වා. මගේ නම යාන්ෂෝ. ෂෝයන් කියනවා. යාන්ෂෝ නුඹත් අර නිකාය තේරීම් පරීක්ෂණයට ආපු එක්කෙනෙක් නේද? මමත් ඒකටයි ආවේ. මට ඕන එහෙ තියෙන යක්ෂයන් විනාශ කරන කඩු ශිල්ප ඉගෙන ගන්න. මූෆෙන් උනන්දුවෙන් කිව්වා. මූෆෙන්ගේ නොනවතින ප්‍රශ්න කිරීම නිසා ෂෝයන් තරමක් අපහසුතාවයට පත් වුණා. එයාත් ඒක බීලා ෂණිකතනින් කැපුණා. ෂෝයන් යන දිහා බලමින් ෆෙන්ගේ හිනහව වෙනස් වුණා. මූනල් ලේසි පාසු හතුරෙක් නෙමෙයි. තේ කඩෙන් ඉවත් වූ පසු ෂෝයන් ගුරුතුමාගෙන් මෙහෙම අහනවා. ගුරුතුමනි මොකක්ද අර මූෆෙන් ගැන කිව්වේ? ඔහුගේ ඇඟේ අර භූත ලෝකයේ යක්ෂයන්ගේ ශක්තියට සමානයි, හැබැයි ඊට වඩා තරමක් වෙනස් গুপ্ত ශක්තියක් තියෙනවා. ඔහු මිතුරෙක්ද හතුරෙක්ද කියලා කියන්න අමාරුයි, මකරජු පැහැදිලි කරනවා. ෂෝයන් ප්‍රවේශම් වීමට තීරණය කරමින් ඉදිරියෙන් තිබූ අතිවිශාල ගොඩනැගිල්ල පැත්තට යනවා. එහි ඖෂධ ශාලාව ලෙස විශාල අකුරින් ගහලා තිබුණා. දොරටුව අසල සිටි ආරක්ෂකයන් දෙදෙනා ෂෝයන්ව නැවැත්තුවා. ඔබේ ඖෂධවේදී පදක්කම් පෙන්වන්න. මං එක ගෙනාවේ නැහැ, ෂෝයන් කියනවා. ආරක්ෂකයන් පැහැදිලි කරා මෙතන තට්ටු තුනක් තියෙනවා. පළමුවන තට්ටුව සාමාන්‍ය අයට, දෙවන තට්ටුව ප්‍රබලයන්ට සහ උසස් ඖෂධවේදීන්ට, තුන්වන තට්ටුවට යන්න පුළුවන් තරු හතරේ ඩු එම්පයර් කෙනෙකුට හෝ එම්පයර් ශ්‍රේණියේ ඖෂධවේදියෙකුට විතරයි. ෂෝයන් තමන්ගේ ආත්ම ශක්තියෙන් පොඩි ප්‍රමාණයක් මුදා හැරියා. ඒ ශක්තියට බිය වූ දෙවන තට්ටුවේ ආරක්ෂකයන් වහම ඔහුට ඇතුළට යාමට ඉඩ දුන්නා. දෙවන තට්ටුවේදී එක එක අය තමන්ගේ ඖෂධ වර්ග විකුණමින් සිටියා. එක් අයෙක් සෙවනැලි ඖෂධයක්, ඒ කියන්නේ ෂැඩෝ පිල් විකුණමින් ඒකෙන් ශක්තිය සංගවා ගන්න පුළුවන් කියලා කිව්වා. ෂෝයන් එහි අඩුපාඩු පෙන්වා දී ඔහුව ගොළු කරා. ඉන්පසු කෙළවරක සිටි කම්මැලි මහලු මිනිසෙකු අසල තිබූ පැලෑටි කිහිපයක් දෙසට ෂෝයන්ගේ අවධානය යොමු වුණා. ගන්න නැත්තම් බලබලින් නැතුව ඵලයන් ළමයෝ, මහල්ලා කම්මැලිකමෙන් කිව්වා. මූෂෙන් අග්නිජාලා ගල. ෂෝයන් එහි තිබූ දුර්ලභ ඖෂධවල නම් එකින් එක නිවැරදිව ප්‍රකාශ කළා. ඒවායේ නම එකපාරටම කිව් තරුණයා දිහා මහල්ලා පුදුමෙන් දැස් ලොකු කරගෙන බලන් හිටියා. නුඹ ඇත්තටම මේ ඖෂධ පැලෑටි අඳුරනවද? මහල්ලා පුදුමෙන් නල්ල රැලි කරන්න අහනවා. අඳුරනවා විතරක් නෙමෙයි, මට මේවා මිලදී ගන්නත් ඕනේ, ෂෝයන් ගෞරවයෙන් කියනවා. මහල්ලා කම්මැලි ලෙස සිටියත් ඔහුගේ සිරුරෙන් නික්මුණු නොපෙනෙන බලගතු ශක්ති තරංග වලින් ඔහු අතිප්‍රබල සටන්කාමයෙක් කියලා ෂෝයන් තේරුම් ගත්තා. මම මෙතන දවස් ගාණක් හිටියා. අන්තිමේදී මගේ පැලෑටි අඳුරගන්න පුළුවන් හොඳ ඇස් දෙකක් තියෙන කොල්ලෙක් හම්බුණා. මහල්ලා hina වෙනවා. ෂෝයන්ගේ මනසට තමාගේ ගුරුතුමා වූ මකරජුගේ කරුණු මතක් වුණා. මේ ෂෝයන් අහසේ ශුද්ධ ගින්නක් තිබෙන අතර ඒක ලබා ගැනීම ෂෝයන්ට අත්‍යවශ්‍යයි. නමුත් ශුද්ධ ගින්නේ බලය අතිශයින්ම සැර සහ ප්‍රචණ්ඩ නිසා ස්ට්‍රේන්ජ් ෆයර් එකක් ලබා ගත්තා වගේ ලේසි වෙන්නේ නැහැ. එම ශුද්ධ ගින්නේ සැර අඩු කර ගැනීම සඳහා විශේෂ දේවල් තුනක් අවශ්‍ය වෙනවා. ඒ තමයි සප්ත ගිනිමල, ඒ කියන්නේ 7 flame flowers, ඊට පස්සේ සූෂෙන් ඖෂධය සහ ලේයාත්ම හිම දියරය. සප්ත ගිනිමල ඒ කියන්නේ ගිනි වර්ග 7ක ශක්තියෙන් හැදුන මලක්. ඒකෙන් ශුද්ධ ගින්නේ ප්‍රචණ්ඩත්වය අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ සූෂෙන් ඖෂධය ගින්න ගිලගන්න අතරතුර නොවනත්වා ඩෝචි ශක්තිය ලබා දෙන එම්පයර් දෙවන ශ්‍රේණියේ උසස් ඖෂධයක්. ඊට පස්සේ ලේයාත්ම හිම දියරය ෂෝයන් මීට පෙර අසාපවන් නැති අතිශය දුර්ලභ ඖෂධයක්. මේ වනතෙක් ෂෝයන්ගේ එකදු ද්‍රව්‍යයක්වත් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු මහල්ලාගේ වෙළඳ කුටිය දිහා තියුණු ලෙස බැලුවා. එහි තිබූ දම්පාට මැටි වැනි දෙයක් බලමින් ෂෝයන් මෙහෙම අහනවා. ජ්‍යෙෂ්ඨතුමනි, මේ දම්පාට මැටි වැනි දේ මොකක්ද? ඕක ලේසි පාසු දෙයක් නෙමෙයි. එම්පයර් ශ්‍රේණිය 4 වන මට්ටමේ වනචාරී සතුන් දෙන්නෙක් ඕක ආරක්ෂා කරා. මට ඕකට ඕනි එම්පයර් ශ්‍රේණියේ පළමු මට්ටමේ ඖෂධයක් විතරයි. මහල්ලා නරියෙක් මෙන් කපටි විදිහට කිව්වා. ජ්‍යෙෂ්ඨතුමනි, ඔයා ටිකක් වැඩිපුර ඉල්ලනවනේ. අනේක ඔයාගේ මූණ දිහා බලනකොට සිරුරේ අතුරු විෂක් තියෙනවා කියලා පේනවා. මල් ළඟ හිස් බව වෙනස් කරන පිල් එකක්, ඒ කියන්නේ void transformation පිල් එකක් තියෙනවා. ඒකෙන් ඔයාගේ සිරුරේ විෂ නැති කරගන්න පුළුවන්, ෂෝයන් කියනවා. මහල්ලා මහත්සේ කම්පණයටපත් වුණා. තමාගේ සිරුරේ විසක් තියෙනවා කියලා එයා ඇරෙන්න වෙනත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඔහු වහාම ෂෝයන් දිහා වෙනස් කෝණයකින් බලන්න පටන් ගත්තා. හොඳයි, මම නුඹට තවත් දුර්ලභ පැලෑටියක් දෙන්නම්.
හැබැයි එක තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ. එන්න මාත් එක්ක යන්න මහල්ලා නැගිට්ටා. මමත් එන්නම් ජේෂ්ඨතුමනි ෂොයන් කියනවා. මහල්ලා පුදුම වුණා. තුන්වෙනි තට්ටුවට යන්න පුළුවන් තරු 4 එඩු එම්පයර්ලට හෝ එම්පයර් ශ්‍රේණිය ඖෂධ වේදීන්ට පමණයි. මේ තරුණයා තරු 4ක් නොවන බැවින් ඔහු අනිවාර්යයෙන්ම එම්පයර් ඖෂධ වේදියෙක් වෙන්න ඕනි. තුන්වන තට්ටුවේ දොරටුව අසල සිටි ආරක්ෂකයා මහල්ලා දැක ගෞරවයෙන් වඳිමින් වන් ජේෂ්ඨතුමනි යනුවෙන් ආමන්ත්‍රණය කරා. නමුත් ෂෝයන් දිහා බලමින් ඔවුන් පැකිලුණා. එකවරම ෂෝයන් තමාගේ එම්පයර් ශ්‍රේණියේ තරු දෙකේ ඖෂධ පදක්කම පෙන්නුවා. ආරක්ෂකයාගේ දැස් උඩ ගියා. තරු හතරේ ඩු එම්පයර් කෙනෙකුටත් වඩා එම්පයර් ශ්‍රේණියේ ඖෂධ වේදියෙකුට තැනක් තිබුණා. ඔහු වහාම ගෞරවයෙන් හිස නම ඇතුළට යාමට ඉඩ දුන්නා. නුඹ ඇත්තටම Tamanගේ සැබෑතරම හංගගෙන ඉඳලානේ තියෙන්නේ. වම් මහල්ලා පුදුමයෙන් කිව්වා. මෙයාගේ නම තමයි වන් ලියෝ කියන්නේ. තුන්වෙනි තට්ටුව ඉතාම නිශ්ශබ්ද සුවඳවත් ස්ථානයක්. ඒකේ ආරක්ෂාව ඉහළින්ම තිබුණ නිසා වෙලෙන්දෝ Tamanගේ දුර්ලභ දේවල් තබා ගොස් තිබුණා. වම් මහල්ලා ෂෝයන්ව Tamanගේ කුටිය වෙත එක්කන් ගියා. එහි තිබූ එක්කමුතු පැලෑටියක් දිහා බලද්දී ෂෝයන්ගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. ඒ පැලෑටියේ අතුවග ගිනි දැල් වැනි වර්ණ තුනකින්නුත් කොළ තුනක් තිබුණා. ඒ කියන්නේ 3 ෆ්ලේම් ෆ්ලවර් එකක්. ෂෝයන් මනසින් කෑ ගහනවා. ශුද්ධ ගින්න ගිල ගැනීමේදී සප්තගිනි මලක් සොයා ගැනීමට අමාරු වුණත් මේ තුම්පෙති මල විශාල උපකාරයක් වෙනවා. මේ ඖෂධ පැලෑටියයි අර දම්පාට මැටියයි දෙකම නුඹේ ඖෂධයට මම දෙන්නම්. වම් මහල්ලා hina වෙවි කිව්වා. ඔහුට ඕන උනේ මෙවැනි ප්‍රබල ඖෂධ වේදියෙකු සමග හොඳ සම්බන්ධතාවයක්, ඒ කියන්නේ මිතුරුකමක් හදාගන්න. ෂෝයන් එක ලබා ගන්න හදද්දිම පිටිපස්සෙන් සද්දයක් ආවා. මං ඔය පැලෑටියට කැමති. නාකි මහත්තයෝ මට ඔක විකුණන්න මං ඕන තරම් සල්ලි දෙන්නම්. සල්ලිකාර පෙනුමක් තියෙන අහංකාර තරුණයෙක් එතනට ආවා. මම මේ ළමයා එක ගිවිසුම දාලා ඉවරයි. වෙන තැනකින් බලන්න. වම් මහල්ලා අයිස් වගේ සීතලව කියනවා. සල්ලි දෙද්දී නොගෙන ඉන්න තරම් තමුසෙලාට පිස්සුද? අර සල්ලිකාර තරුණයා, ඒ කියන්නේ ෂින්ලේ ෂෝයන්ගේ අතින් මල උදුරා ගන්න ඉස්සරහට ආවා. "ඔබ වැරදි තැනකටයි ඇවිල්ලා තියෙන්නේ." වන් මහල්ලා තදින් කෑ ගැහුවා. ඔහුගේ මුළු සිරුරෙන්ම තරු පහේ ඩූඩි එම්පයර් මට්ටමේ ශක්තිය එළියට ආවා. එවිටම ස්ථානයේ බාරකරුවෙක් දුවගෙන ආවා. "වන් ජේෂ්ඨතුමනි, එම්පයර් ශ්‍රේණියේ තරු දෙකේ ඖෂධ වේදී මහත්මයාණනි, කරුණාකර සමාවෙන්න." බාරකරු බයෙන් කිව්වා. තරු පහේ ඩු එම්පයර් කෙනෙකු සහ තරු දෙකේ එම්පයර් ඖෂධ වේදියෙක් තමා ඉදිරියේ සිටින බව තේරුම්ගත් සල්ලිකාර තරුණයා, ඒ කියන්නේ ෂින්ලේගේ මුහුණ තලපයක් වගේ සුදු මෙලි වෙලා ගියා. "මෙතන උඹලට පිස්සු නටන්න පුළුවන් තැනක් නෙමෙයි." බාරකරු අර සල්ලිකාර තරුණයාට තදින් බැන වැදුනා. නමුත් ඒ තරුණයාගේ ගෝලයෙක් තත්ත්වය තේරුම් නොගෙන කෑ ගහනවා. "තමුසෙලාගේ ඇස් අන්ධද? අපේ තරුණ හාමුට ඕනේ දේවල් දෙන්න නැතුව ඉන්නේ." ඖෂධ ශාලාවක පාරිභෝගිකයන්ට සලකන්නේ මෙහෙමද? ෂෝයන් අහිංසක විදිහට කිව්වත් ඒ වචනවල ලොකු භයානකමක් තිබුණා. බාරකරුගේ ඇඟින් තෙත බරිත වෙනසේ දාඩිය දැම්මා. මෙවැනි තරුණ වයසින් එම්පයර් තරු දෙකේ මට්ටමේ සිටින ඖෂධ වේදිකයෙකුගේ පිටිපස තියෙන බලය කොයිතරම්ද කියලා දැනගෙන හිටියා. "කටවහපියව්." සල්ලිකාර තරුණයා Tamanගේ ගෝලයට කම්මුල් පාරක් ගහලා වහම ෂෝයන් ඉදිරියේ හිස නැමුවා. "මාස්ටර් මට සමා වෙන්න. මම නොදැනුවත්ව කළ වරදට වන්දි වශයෙන් මේක බාරගන්න." ඔහු මිලියන එක මුදලක් තිබෙන තරු හතරේ ඩු එම්පයර් කාඩ් පතක් ෂෝයන්ට දුන්නා. "මිලියනයක් මදි නේද? ඖෂධ වේදියෙකුට සල්ලි හිඟ නැහැ." වම් මහල්ලා මැදට පැනලා කිව්වා. සල්ලිකාර තරුණයා දත් මිටි කමින් තවත් වටිනා දෙයක් එළියට ගත්තා. ඒ තමයි ආත්මය උණුසුම් කරන ගල. එහෙමත් නැත්නම් සෝල් වෝමින් ස්ටෝන් එක. ඒක පැනද සිටීමෙන් ආත්ම ශක්තිය වර්ධනය වෙනවා. ඒක මිලදී ගැනීමට ඔහුට කෝටි එකකට ආසන්න මුදලක් ගිහින් තිබුණා. ෂෝයන් දෙක ලබාගෙන ඔවුන්ට යාමට ඉඩ දුන්නා. සල්ලිකාර තරුණයා කෝපයෙන් පිරුණු දෑසින් පිටව ගියා. "කොල්ලෝ, අරුගේ දෑස්වල පලි ගැනීමේ පාටක් තිබුණා. පරිස්සම් වියන්." වම් මහල්ලා මතක් කරනවා. "ස්තුතියි ජේෂ්ඨතුමනි." ෂෝයන් සිනා වෙනවා. ආරම්භක තරු හතරේ ඩු එම්පයර් කෙනෙකුට එයා බය වුණේ නැහැ. අනික් පසින් පිටතට ගිය සල්ලිකාර තරුණයා Tamanගේ ගෝලයාට මෙහෙම අණ කරනවා. "අර යාන් ෂෝ කියන එකාගේ පස්සෙන් ගිහින් ඌව මරලා මගේ පෙති තුනේ ගිනි මලයි ආත්ම ගලයි ආපහු අරන් වරෙන්." ෂෝයන් ආපසු තමාගේ කාමරයට එද්දී දොර අසල යුවෙරු සිටනවා දැක්කා. "යුවෙරු මොකද මේ?" ෂෝයන් අහනවා. "නෑ, අර කලින් අතුරුදහන් වුණු නිසා මං ඔයා ගැන බය වුණා." යුවෙරු කියනවා. ඉන්පසු ඇය Tamanගේ නල්ල මත තිබුණු රුණු සලකුණ පෙන්වා මෙහෙම කියනවා. "ඊයේ රෑ ඉඳන් මගේ නල්ල මැද තියෙන සලකුණෙන් අමුතු බලයක් එනවා. මට නිදා ගන්නවත් දෙන්නේ නැහැ." ෂෝයන් ඒ ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්ද? ෂෝයන්ගේ නල්ල දිහා බැලුවා. ඒ සලකුණ ප්‍රභාස්වර සඳ සුරංගනාවියගෙන් ලැබුණු, ඒ කියන්නේ ඩූෂියන් මට්ටමේ කෙනෙක්ගෙන් ලැබුණු උරුමයක්. "මේ බලය මගේ සිරුරේ හිර වෙලා තියෙන්නේ. මම තරු පහේ ඩූඩි එම්පයර් මට්ටමට ආවහම මට ඒ උරුමය ලබා ගන්න පුළුවන්." යුවෙරු කියනවා. "ෂෝයන්, මං ඒ තත්ත්වයට ආවහම ඒ උරුමය ගන්න යන තැනට මාත් එක්ක එනවද?" එයා එහෙම අහනවා. ඕනෑම වෙලාවක ෂෝයන් පොරොන්දු වෙනවා. යුවෙරු සතුටින් ෂෝයන්ගේ කුඩා ඇඟිල්ලේ තමාගේ ඇඟිල්ල පටලවලා පොරොන්දුව තහවුරු කරනවා. යුවෙරුට නිින්ද යන ඖෂධ කිහිපයක් ලබා දීලා එයාගේ කාමරයට ඇරවලා ෂෝයන් තමාගේ කාමරයට ඇවිල්ලා ආත්මාරක්ෂකයක්, ඒ කියන්නේ සෝල් බැරිය එකක් දාගන්නවා. ඉන්පසු ඔහු ආත්මය උණුසුම් කරන ගල අතට ගත්තා.
ඒ ගලෙන් ආපු ශක්තියෙන් පරීක්ෂණයේදී වැය වූ ඔහුගේ ආත්ම ශක්තිය නැවත පිරෙන්න පටන් ගත්තා. නමුත් මකර රජු කිව්වේ මේක පස්වතාවකට වඩා භාවිතා කළ නොහැකි බවත් ඊට පස්සේ ඒක වැඩකට නැති ගලක් වෙනවත් කියලා. ෂොයන් නිදා ගැනීමට සූදානම් වෙද්දිම කාමරයේ හිස් අහසේ අතිශය භයානක කළු පැහැති වායුවක් මතුවුණා. එම කළු වායුව එක පාරටම ෂොයන්ගේ පැත්තට කඩා වැදුනා. ෂොයන් පරිස්සමෙන් රන්වන් මකර රජු මනසින් කෑ ගහනවා. එහෙනම් යාළුවනේ අදට එපිසෝඩ් එක මම මෙතනින් නතර කරනවා. ඊළඟ එපිසෝඩ් එකකින් ඉක්මනට හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.